හුදකලා මිනිස් ජීවිතයේ ඇති දුක්ඛිත සරය වේගවත්ව ප්‍රතිරාවයට නංවමින් ඇති නැති පරතරය නිසා අවිහිංසක මිනිස් සිතක ඇතිවන හැඟීම්, වේදනා, දුබලතා, දුෂ්කරතා පිළිබඳව සමාජ යථාර්ථයත් සමාජ අසාධාරණයත් යමෙකුට ඍජුව පැවසීමට වඩා වචන අමුණා ඉන්නන්නන ධනිතාර්ථයෙන් යුක්තව තම ප්‍රබුද්ධ බව උපමට්ටම් කරමින් කවියකට පද බැදීම අර්ථවත් ක්‍රියාවලියක් බව පසක් කළ පද්‍ය පන්තියක් විදිහට ගුණදාස අමරසේකර මහතාගේ අඳුර අපේ දුක නිවාවේ පද්‍ය පන්තිය හඳුන්වන්න පුළුවන්. උදේ ඉඳන් රෑ වෙනකල් අනවරත ලොවක අනවරත ජීවන අරගලයක යෙදෙන අහිංසක ගෑල්කරුවෙකු තමාට සහාය වන ගවයෙකු මුල් කරගෙන ගෑල්කරුවා හා ගවයා අතර ඇතිවන අවියෝජනීය ආත්මීය බැඳීමක දිග්ග පළල ගැඹුර මහත භාවමය ආත්මීය පශ්චාප වේදනාවක අමුණලා මෙන්න මෙහෙම කියනවා. යමන් කළුවේ ගෙදර යන්න කන්ද උඩින් අඳුර එනවා. උඹට වගේ මගේ ඇඟටත් හරිම මහන්සිය දැනෙනවා. දුකී බවෙන් හෙම්බත් වෙච්ච දුක්ඛිත බවෙන් හා කම්කටොළු වලින් පීඩා විඳින ගැල් කරුකේත් ගවයාගේත් මිනිස් ගව සබතියාව හිතමිතුරු සබතියාවක් ලෙස අර්ථවත් කරමින් අතිශය ලෙන්ගතු ලෙස කළුවේ කියන හුරුබුහුටි වදනින් ගවයා අමතනවා. එකම පන්තියක දුෂ්කරව වෙසෙමින් මහ සමාජයට බර අදින ගවයාගේත් ගැල් කරුවාගේත් ජීවන අරගලය එක පදයකට කැටි කරලා උඹට වගේ මගේ ඇඟටත් හරිම මහන්සි කියලා කියනවා. ඔවුන්ගේ වෙහෙස නිවන ඖෂධය අඳුර බවත් මිනිස් ජීවිතයේත් තිරිසන් සත්වයාගේ ජීවිතයේත් දුඩ අරගලය මැද මද විරාමයක් දෙන්නට දෙවියන් ඔවුන්ට ලබා දී ඇති එකම හවුහරණ රාත්‍රිය. අඳුර තමයි අපේ ඇඟපත නිවන්න දෙවියෝ එව්වේ. හනික යමන් ගාල් වෙන්න පිදුරු ගොඩේ ගෙයි මුල්ලේ. පද්‍ය පන්තියේ කලාත්මක වටිනාකම රැඳිලා තියෙන්නේ ගැල් කරුවා ගවයාට දක්වන අසීමිත සෙනෙහස ආදරය තුල. ගැල් කරුවාගේත් ගවයාගේත් ජීවන අරගලය කියලා කියන්නේ ශ්‍රමයේ විකිණීමක් විතරක්ම නොව අහිමිවීම් රාශියක් මැද අන්‍යෝන්‍ය විශ්වාසය සහ පිරිසිදු ආදරය මත ගොඩනැගුණු උතුම් ගමනක්. ඔවුන්ගේ වෙහෙසකර ගමන අවසන් වන්නේ නිහඬ සැනසුමකින්. ඒ හින්දම ගැල්කරුවා තම මිතුරාට කියනවා හනික යමන් ගාල් වෙන්න කියලා. උදේ හිටන් නව් කට්ටේ උඹව තියන් මැඩෙව්වාට උඹේ හිතට අමාරුදැයි කියාපංකෝ දැන්වත් මට. කරුමේ තමයි පරිසම් දෙන්නේ අපගේ මේ විදියට. බුදුහාමුදුරුවෝ කිව්වේ ඒක තමයි දුක නිවන්ට. ගැල්කරුවාගේ කරුණාබරිත දැස් හැම වෙලාවෙම ගවයාගේ විශ්වාසය පිළිපැල්ම සමග මුසු කරමින් ඔවුන් අතර ඇතිවන ආධ්‍යාත්මික තොඩමළු වීම නිහඬ සංවාදයක් විතරයි. තමාට දැනෙන වේදනාවට වඩා ඔහු ගවයාගේ වේදනාවට සංවේදී. අන්‍යෝන්‍ය විශ්වාසය නම් වූ අදුෂ්මාන ලණුවකින් බැඳී සිටින ඔවුන් එකම ඉරණමකට හවුල්කරුවන් ලෙසට ගැල්කරුවා ගවයා වෙනුවෙනුත් ගවයා ගැල්කරුවා වෙනුවෙනුත් හවුලේ විඳින දුක්ඛ දෝමනහසයන් කර්මයේ විපාක ලෙස සාධාරණීකරණය කරන්නට තරම් ගැල්කරුවා බුද්ධ භාෂිතය ස්මරණය කරමින් බුදුදහමින් පෝෂිත බහුජන විශ්වාසයන් මෙන්ම ඇවතුම් පැවතුම් සිතුම් පැතුම් වලින් පරිපූර්ණ වී දුක නිවාරණය කරන්නට උත්සාහ කරනවා. ගෙදර ගිහින් එළගාවින් හොඳ තනකොළ ටිකක් උඹට තලු ගහ ගහ බඩ පිරෙන්න ගෙනත් දාන්නම් කන්නට. දෙයියෝ තමයි හඳුර දුන්නේ අපේ ඇඟපත ගිනි නිවන්න. හනික යමන් ගාල් වෙලා අඳුර රෙද්ද පොරව ගන්නට. සෙනෙහසින් පිරි අතපත කෑමක් සහ නිහඬ බසක් හැර ඔවුන් අතර කිසිදු වචන හෝමාරුවක් නැත. ඇත්තේ ආධ්‍යාත්මිකව බැඳී පොදු දුකකින් එක්වුණ ආත්ම දෙකක සහෝදරත්වයක් පමණයි. තමාගේ කුසකින්නට වඩා ගැල්කරු අද වෙන්නේ තම මිතුරාගේ කුසකින්නගෙන. මගේ කකුලේ කටු ඇනිලා ඉවසන්නට බැහැරි දේවි. අන්ධකාරේ තෙල් කාලා ඒ විස කටු වැද තමාවි.
කරත්තරෝදේ රිද්මය ඔවුන්ගේ ජීවන ගීතයට සමානයි. ඔවුන් දෙදෙනා ගමන් කරන්නේ තැනිතලා බිම්වලට වඩා කටුක වූ උස් පහත් මාර්ගයක ගමනක් බව කවියා සංකේතවත් කරනවා. දවස තිස්සේ අවුවැසි නොතකා ඇඟපත වෙහෙසා වැඩ කරන ඔවුන් දෙදෙනාගේ මහන්සිය අන්ධකාරයේ පැමිණ දිය කරන බවත් මිසකටු ඇනි රිතුම් දෙන යටිපතුල් අන්ධකාරයේ තෙල්ගා සුවපත් කරන බවත් කතකයා අසරණ ලෙස පවසනවා. හැන්දෑවට උඹ ඉඳගෙන තලු ගහනවා මට ඇහෙනවා. උඹට කළුවේ හුඟක් හොරද හැන්දෑවට නින්ද යනවා. අඳුර ඇවිත් මගේ නළලට නම් අන්තරයක් කියනවා. ඒකම ඇහැ පියවිලා එළි වෙනතුරු නින්ද යනවා. ගවයාගේ ගැඹුරු හුස්ම තලු ගසන හඬ වරින් වර ඇසෙන විට ඒ හඬෙන් තැවෙන ගැල්කරු හිතන්නේ ගවයාට දැනෙන වෙහෙස නිසා ගවයාට නින්ද නොයන බව. ගවයාගේ දුක සැපගෙන හිතන ගැල්කරු ගවයා කෙරෙහි ඇති අනුපමේය දයානුකම්පාවද කළගුණ සලකන හාම් පුතෙකුගේ ස්වභාවයද සානුකම්පිත දෘෂ්ටියකින් ප්‍රතිනිර්මාණය කරන්නට කවියා සමත් වෙනවා. දෙයියෝ තමයි අඳුර දුන්නේ අපේ ඇඟපත නිවාලන්ට යමන් කළුවේ ගාල් වෙලා එකට වැටී නිදාගන්ට. තුනටිය මගේ කකියනවා බොහොම නොසෑහෙන විදිහට. අඳුර හන්දි තෙල් ගාලා අතගාවිය ඒ හිමිහිට. අඳුර රෙද්ද පෙරවාලා අපේ ඇඟපත නිදි කරාවේ. අඳුර අපේ දුක නිවලා දාහක් ගින්දර නිවාවේ. කය වෙහෙසා වැඩ කරන අසරණ ශ්‍රමිකයාට එදත් අදත් කිසිවෙකුගේ පිළිසරණක් නැතිවත් තිබෙන එකම පිළිසරණ රාත්‍රියේ ලැබෙන අඳුරයි. ගැල් කරුවාගේත් ගවයාගේත් වෙහෙස කර ගමන අවසන ඇති නිහඬ සැනසුම තුළිනුත් මේ නිහඬ වීරයන් දෙදෙනාගේ කතාවෙන් අපේ හදවතට එන්නත් කරන්නේ දුක් මහන්සිය මැද වුණත් කරුණාවන්ත බැඳීම් වලින් ජීවිතය සුවපත් කරන බවත් දුප්පත්කම මැද වුවද කරුණාවන්ත බැඳීමකින් සහ නොපසුබට උත්සාහයකින් ජීවිතය ගොඩනගා ගත හැකි බවට ලබා දෙන උතුම් පාඩමක්. සන්ධ්‍යාවේ අඳුර ගවයාගේත් ගැල් කරුවාගේත් වෙහෙස කර දවස නිමා කළත් එකිනෙකාට වූ සෙනෙහසේ ආලෝකය කිසිදා නිවී නොයන බවත් එකී ආත්මීය බැඳීම දුප්පත්කම නැමැති වැස්සට නොතැමෙන නොබිදෙන විශ්වාසයේ කුඩයක් වෙන බවත් හෙට දවසේ උදාවන නව ගමනක් වෙනුවෙන් ඔවුන් රාත්‍රිය සැනසීමෙන් ගත කරන බවත් හරවත් ලෙසත් අර්ථාන්විත ලෙසත් චිත්තාකර්ෂණීය ලෙසත් සහෘදයට සමීප කිරීමට කවියා සමත් වෙලා තියෙනවා. ඉතින් සාර්ථක නිර්මාණයක් විදිහට ගුණදාස අමරසේකර මහතාගේ අඳුර අපේ දුක නිවාවේ පද්‍ය පන්තිය අගය කරන්න පුළුවන්.